ගොඩක් අයට අවුරුදු 30 40 පනිද්දී මතක් වෙන ලෙඩ තියෙනවා. බහුලවම තියෙන්නේ තිල්නේ දියවැඩියාවනේ දැන් වෙන්නේ නේද? අහන එක්කෙනාට දියවැඩියාව. සමහරුන් ගණන් ගන්නෙත් නෑ ඒක දියවැඩියාව. ඒක ඉතින් හැමෝටම තියෙනවා. දියවැඩියාව කියන දේ අපිට හැදෙන්නේ අවුරුදු 40ක් 45ක් 50ක් විතර ගිය කෙනෙක්. දැන් හැමෝටම හැදෙනවා. භයානක කාරණාව තමයි පොඩි කට්ටියටත් දෙවෙනි වර්ගයේ දියවැඩියාව සුලභව දකින්න හම්බ වෙනවා. මේ දියවැඩියාව ඇඟේ හැමතැනටම බලපාන. පද්ධතියටම බලපාන. ගොඩු ප්‍රශ්නයක් ආවත්, හાર્ට් ප්‍රශ්නයක් ආවත් අර පද්ධතිය ඔක්කොම අක්‍රිය වුණොත් එතකොට ලිංගික බෙලහීනතාව වගේ එකට ඒ වගේ එන්න පුළුවන්. අනුරාධපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් හින්දා මම මේ අහන්නේ මේ ප්‍රදේශයට වැඩිපුර මේ රෝගය ඇති වෙන්න පුළුවන් කියලා දියවැඩියාව වගේ තත්ත්වයන් තියෙනවද? වකුගඩු රෝගය නම් ඒක දකින්නවා. ඒ නිසා තමයි මම මේ අහන්නේ. දියවැඩියාව තියෙනවද කියලා අපිට පූර්ව ලක්ෂණ නැද්ද? ඇඟ කෙට්ටු වෙනවා. වැඩිපුර තිබහ එනවා. දුව පෙන්නලා තියෙනවා. තාත්තේ කකුලේ දියපට්ට ඇවිල්ලානේ කියලා. ගිනි ගොඩ ගහද්දි තිබුණ ගිනි ගොඩේ එයාට නොදෙනි පෑගිලා. 400ට 500ට යනකම් නොදැනෙන කට්ටිය ඉන්නවා. සීනි අඩු වෙනවා වගේ ලේසියෙන් දැනෙන්නේ නැහැ සීනි වැඩි වෙන එක. ඒක තමයි මේකට අපි කියන්නේ නිහඬ මාරයා කියලා.